අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉඟුරු වගාවක් ආරම්භ කරන්නේ කොහොමද කියලා. ඉතින් සාර්ථක ඉඟුරු වගාවක් පටන් ගන්න ඔයා මුලින්ම කරන්න ඕනේ ලෙඩ රෝග වලින් තොර හොඳ නිරෝගී බීජ හොයාගන්න එක. ඔයාට සාර්ථකව වගා කරන්න නිරෝගී බීජ හොයාගන්න මම පොඩි ක්‍රමයක් කියලා දෙන්නම්. ඔයා ලබන අවුරුද්දේ ඉඟුරු වගාවක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ අවුරුද්දේ ඉඳලා මේකට සූදානම් වෙන එක හොඳයි. එතකොට ඔයාට මුලින්ම කරන්න පුළුවන් මේ අවුරුද්දේ වගා කරලා තියෙන සාර්ථක ඉඟුරු වගාවකට ගිහිල්ලා ඒ වගාවේ ගොවි මහත්තයාත් එක්ක කතා කරන්න ඕනේ ඉඟුරු බීජ ලබා දෙන්න කියලා. එතකොට ඒ මහත්තයාගේ ඉඟුරු වගාව සම්පූර්ණයෙන්ම බීජ වලට සුදුසු වෙන්නේ එයාගේ වගාවේ තියෙන ගස් සම්පූර්ණයෙන්ම මැරිලා වේලුණාට පස්සේ ඒ කියන්නේ අප්‍රේල් මාසේ ආරම්භ කරපු ඉඟුරු වගාවක් අපි බීජාල සඳහා තෝරගන්නවා නම් ඒකේ සම්පූර්ණම ගස් මැරිලා වේලිලා ලබන අවුරුද්දේ අප්‍රේල් වගේ කිට්ටු වෙනකොට ගලව ගන්න පුළුවන් නම් මාර්තු අප්‍රේල් වගේ වෙනකොට බීජ සඳහා ගොඩක්ම සුදුසුයි. ඉතින් ඔයා නිරෝගී බීජ හොයාගත්තට පස්සේ ඔයා මුලින්ම කරන්න ඕනේ මේ වගේ ලොකු වල තියෙනවා නම් ඒවා ග්‍රෑම් 50 විතර කෑලි වලට කපා ගන්න එක. ග්‍රෑම් 50 විතර පොඩි කෑලි වලට කපාගත්තු ඉඟුරු වල අපි දැන් ජීවාණුහරණය කිරීමට සූදානම් කරනවා. ඉඟුරු බීජ ජීවාණුහරණය කිරීම සඳහා අපිට කැප්ටන් වගේ රසායනික ද්‍රව්‍යයක් භාවිතා කරන්න පුළුවන්. ඉතින් ගොඩක් දිනෙක දන්නවා කැප්ටන් භාවිතා කරන්නේ දිලීරනාශකයක් විදියට. මේ දිලීර නිතරම ඉඟුරු වලට එන්න පුළුවන්. ඒ නිසා අපි දිලීරනාශක අනිවාර්යයෙන්ම යොදන්න ඕන. මේ දිලීරනාශක අපි භාවිතා කරද්දී වතුරේ දාලා දිය කරලා තමයි භාවිතා කරන්නේ. මේක දාන අනුපාතය පැකට් එකේ සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ අපි අර කපාගත්තු ඉඟුරු වල මේ ජීවාණුහරණ මාධ්‍යයට දාලා පැයක් විතර ජීවාණුහරණය වෙන්න තියෙනවා. ඉතින් මේ බීජාල ටික පැයක් විතර ජීවාණුහරණය වුණාට පස්සේ අපි මේ වතුර පෙරලා අරගෙන මේ බීජාල දැල් කවර එකට දාලා වතුර බේරෙන්න තියෙනවා. ඊට පස්සේ අපි ඉඟුරු බීජ ටික තවන් කරගන්න යන්නේ. ඉතින් ඔයාට පේනවා මේ වගේ ලීපටි 4ක් විතර තියලා ඔයාට පුළුවන් තවාණක් හදාගන්න මේ ආකාරයට. අපි මේකේ බිම පොඩ්ඩක් මුල්ලු කරලා ඊට පස්සේ වටේට ලීපටි 4ක් තියලා ඒ මුල්ලු කරපු පස් වලට කොම්පෝස්ට් මිශ්‍ර කරලා තියෙනවා. ඒක උඩින් කරදහය තට්ටුවක් දාලා ඒ කරදහය තට්ටුව උඩින් අපි මේ විදිහට ඉඟුරු වල ටික අතුරවනවා. මේ විදිහට ඉඟුරු වල ටික අතුරුවාට පස්සේ අපි මේ ඉඟුරු වල වැහෙන්න සම්පූර්ණයෙන්ම ආපහු කොම්පෝස්ට් තට්ටුවක් දානවා. ඒ කොම්පෝස්ට් තට්ටුවත් එක්කම අපි කරදහයත් නැවත තට්ටුවක් වශයෙන් දානවා. දැන් අපේ ඉඟුරු බීජ තවාන සම්පූර්ණයෙන්ම කොම්පෝස්ට් වලින් සහ කරදහය වලින් වහලා ඉවරයි. දැන් අපිට පුළුවන් මේක පොල් අතු වලින් සම්පූර්ණයෙන්ම ආවරණය කරන්න. දැන් අපි තවන් කරපු ඉඟුරු බීජ පැලවෙන්න සාමාන්‍යයෙන් සති 2-3ක් ගන්න නිසා අපිට හොඳටම කාලේ තියෙනවා අපි ඉඟුරු වගාව ආරම්භ කරන්න අවශ්‍ය බිම් සැකසුම කරන්න. ඉතින් මුලින්ම අපි කරන්නේ අපි තෝරාගත්ත වගා බිම හොඳින් පස පෙරලා ගන්න එක. මේ සඳහා ඔයාට ට්‍රැක්ටර් එකක් භාවිතා කරලා කොකුණගුල හරි රොටරි හරි පාවිච්චි කරලා මේ පස පෙරලීම පහසුවෙන් සිද්ධ කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එකට මට පාති සකසන ආකාරය නම් වීඩියෝ කරගන්න බැරි වුණා ඇත්තටම. ඉතින් ඒක ගොඩක් අමාරු දෙයක් නෙවෙයි. ඔයාලට පුළුවන් අඩි 3ක් පළලට ඒ වගේම ඔයාලට කැමති තරම් දුරට පාතිය සකසා ගන්න. සති 2-3ක් විතර ගියාට පස්සේ අපිට තවාන මේ විදිහට පැලවෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ගොඩක් ඉඟුරු බීජ මේ විදිහට පැලවෙලා තියෙනවා. අපිට දැන් පුළුවන් අපි අර හදපු පාති වල මේ ඉඟුරු බීජ රෝපණය කරන්න.